හරි අපි කතා කරන්න යන්නේ බ්‍රේක් සිස්ටම් ගැන කියන්නේ තිරිංග පද්ධති ගැන. හැබැයි මේ තිරිංග පත්‍රය ගැන මේ ඉස්සරහට කතා කරගෙන යන්න කලින් මේ අපි හොයලා බලන්න ඕන කාරණයක් තියෙනවා. ඉතින් සමාජයේ ඕනම කෙනෙක්ගෙන් ඕනම වයසක කෙනකින් ඇහුවොත් වාහනයක් කොහොමද නවත්තන්නේ? චලනය වෙන වස්තුවක් නැත්තම් චලනය වෙන වාහනයක් කොහොමද එකපාරට නවත්තගන්නේ කියලා ඇහුවොත් දෙන උත්තරය තමයි බ්‍රේක් කරලා කියලා. කියන්නේ තිරිංග යොදලා කියලා. එතකොට ඒ කතාවෙන් අපිට ගන්න තියෙන අදහස තමයි මේ අපි දන්නවා ඕනම වස්තුවක් චලිත වෙද්දී ඒක ඒ චලිත වෙන්නේ ඒක තුල චාලක ශක්තියක් ගබඩා වෙලා තියෙන නිසා. ඉතින් එතකොට සම්පූර්ණයෙන්ම නිශ්චලතාවයට පත් වෙන නැත්නම් සම්පූර්ණ වස්තුවක් චලන වෙන වස්තුවක් නවත්තනවා කියන්නේ ඒකේ ගබඩා වෙලා තියෙන සම්පූර්ණ චාලක ශක්තියම වෙන ශක්තියක් බවට පරිවර්තනය කරලා තියෙන්න ඕන. කියන්නේ චාලක ශක්තිය නම් බිඳුව කරන්න ඕන. එතකොට බ්‍රේක් ගහලා වාහනයක් සම්පූර්ණයෙන්ම නවත්තනවා කියලා කියද්දි බ්‍රේක් වලින්ම විතරක් වාහනය සම්පූර්ණයෙන්ම නවත්තනවා කියලා කියද්දි ඒකේ තේරුම තමයි එතකොට බ්‍රේක් කරහා අර වාහනේ ගබඩා වෙලා තිබුණු සියලුම ශක්තිය මුළු ශක්තියම මුළු චාලක ශක්තියම සම්පූර්ණයෙන් බ්‍රේක් කරහා වෙන ශක්තියක් බවට පරිවර්තනය කරනවා කියන එක. ඉතින් උතනින් ඒක තමයි පළවෙනි කාරණාව. ඊට පස්සේ උතනින් එහාට මේ තව අපි ඇහුවොත් මොන ශක්තිය බවටද පරිවර්තනය කියලා ඇහුවොත් පරිවර්තනය කරන්න කියලා ඇහුවොත් ඊළඟට දෙන උත්තරේ තමයි අපිට හම්බෙන උත්තරේ තමයි මේ බ්‍රේක් කරා තාප ශක්තිය බවට තමයි පරිවර්තනය කරන්නේ මේ චාලක ශක්තිය කියලා. කියන්නේ වාහනේ ගබඩා වෙලා තියෙන සම්පූර්ණ චාලක ශක්තියම තාප ශක්තිය බවට පරිවර්තනය කරනවලු බ්‍රේක් කරා. ඉතින් ඔන්න ඔය කාරණා දෙක ගැන හොයලා බලනවා මේ බ්‍රේක් සිස්ටම් කියන පාඩමට යන්න කලින්. ඉතින් ඒක නිසා අද කතා කරන්නේ යන්නේ ගැන මේ බ්‍රේක් සිස්ටම් පාඩමට යන්න කලින් ඔය ගැටලුව නැත්නම් ඔය කාරණා දෙක ගැන හොඳට හොයලා බලන්න ඕන. ඒක ගැන හොඳට තේරුම් ගත්තොත් තමයි මේ ඉස්සරහට කරගෙන යන වැඩේ සාර්ථක වෙන්නේ. ඉතින් අපි මේ අපිට සාමාන්‍යයෙන් මේ හොඳ ඒ කියන්නේ සමීප වාහනේනේ බස් එක කියන එක. මොකද හැමදාම බස් එකක ගිහින් තියෙන අනිවාර්යයෙන්ම. ඒ නිසා මේ වැඩේට මම තෝරගත්ත බස් එකක්. ඉතින් අපි දන්නවා දැන් බස් එක අපි හිතමු අපි නගින හෝල්ට් එකේ නැවැත්තුවා. සම්පූර්ණයෙන්ම නවත්තන නේ කියන්නේ බාහිර නවත්තන බස් එකක් ගන්න නෙවෙයි අපි කතා කියන්නේ සමහර බස් තියනවා. කියන්නේ බොට්ටක් ස්ලෝ කරා අපි එල්ලුනොත් එල්ලුණා නැත්තම් නෑ. අපි බිම බස් එක ගියා. එහෙම නෙමෙයි. කියන්නේ මේ බස් එක සම්පූර්ණයෙන්ම මේ හෝල්ට් එකේ පිළිවෙලට නවත්තනවා. හරිද? කියන්නේ හොඳ රියුදෙත් තමයි ඉන්නේ. මේ සම්පූර්ණයෙන්ම වේගය බිඳුව වෙන්නම නවත්තලා උන් අපි දැන් බස් එකේ ඉන්නේ. ඊට පස්සේ දැන් අපි දන්නවා දැන් බස් එක ගියර් පද්ධතියක් තියෙනවා, ගියර් බොක්ස් එකක් තියෙනවනේ. ඒකෙන් ෆස්ට් එකට දාලා ඔන්න මේ බස් එකට මොකක්ද නිශ්චලතාවයේ තියෙන වස්තුවකට බලයක් නැත්තම් ශක්තිය ලබා දෙනවා චලනය වෙන්න. ටික ටික එන්ජිමෙන් ඔන්න ශක්තිය ලබා දෙනවා. එතකොට දැන් මේ අපි දන්නවා දැන් බස් එක වේගයක් යන්නේ නැහැ. එන්න බස් එකේ වේගය වැඩි වෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේකට මේ බස් එක තුල ගබඩා වෙන චාලක ශක්තිය එන්න වැඩි වෙනවා කියන එක. අපි හිතමු පැයට කිලෝමීටර් 60ක වේගයෙන් යනවා කියලා. එතකොට අර ආරම්භයේ තිබුණ ශක්තියට වඩා ගොඩක් ශක්තිය මේ පැයට කිලෝමීටර් 60ට වේගයෙන් යද්දි බස් එකේ ගබඩා වෙලා තියෙනවා. ඉතින් ඔන්න දැන් අපි හිතමු එකපාරටම හදිසියෙන් මේ බ්‍රේක් පාරක් ගහන්න ඕන. බ්‍රේක් පාරක් ගැහුවොත් බ්‍රේක් පාරක් ගැහුවට පස්සේ දැන් මේ 60ක වේගයෙන් යන බස් එක පැයට කිලෝමීටර් 60 වේගයෙන් යන බස් එකේ අපි හිතමු මේ ලොකු ශක්තියක් ගබඩා වෙලා තියෙනවා සාමාන්‍යයෙන්. කියන්නේ බස් එකක් කියන්නේ ලොකු බර වාහනයක්. ඉතින් ඒ වගේ බර වාහනයක ලොකු ශක්තියක් ගබඩා වෙලා තියෙනවා. මේ බයිසිකලයක් ගිහිල්ලා මේ එකපාර බ්‍රේක් ගන්නවා වගේ නෙමෙයිනේ. කියන්නේ නවත්තන්නත් ලොකු බලයක් යෙදෙන්න ඕන. එතකොට දැන් මේ නවත්තන්න දැන් අපි කතා කරේ දැන් අපිට මුලින්ම දැනගත්තු කාරණේ තමයි මේ බ්‍රේක් කරා තමයි මේ වාහනේ ගබඩා වෙලා තියෙන සම්පූර්ණ ශක්තියම වෙන ශක්තියක් බවට පරිවර්තන කරන. කියන්නේ තාප ශක්තිය බවට පරිවර්තන කියලා කිව්වේ. එතකොට අපි හිතමු දැන් අපි දැන් නැග්ගේ මෙන්න මේ හෝල්ට් එකෙන්. A කියන හෝල්ට් එකෙන්. ඊට පස්සේ අපිට යන්න ඕන B කියන ටවුන් එකට. හරිද? මෙතන මේ AB අතර දුර කිලෝමීටර් 20යි. අපි දැන් මේ කිලෝමීටර් 20ක දුරක් තියෙන්නේ ඔන්න අපේ හෝල්ට් එක සහ අපි යන්න ඉන්න ටවුන් එකට තියෙන දුර. ඊට පස්සේ ওই අතර තියෙනවා හෝල්ට් 20ක්. එතකොට කිලෝමීටරෙන් කිලෝමීටරට හෝල්ට් තියෙනවා. කියන්නේ බස් එක කිලෝමීටරෙන් කිලෝමීටරට නවත්තන්නත් ඕන. දැන් අපි හිතමු අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් දැන් ලොකු ශක්තියක් ගබඩා වෙලා කියලා දන්නවනේ. ඒ චාලක ශක්තියක් මේකේ සාමාන්‍ය පැයට කිලෝමීටර් 60ක යද්දි ලොකු ප්‍රමාණයේ ශක්තියක්
ගබඩා වෙලා තියෙනවා. ඉතින් ඔය ගබඩා වෙලා ශක්තිය අපි තුමු දැන් බ්‍රේක් කරානේ සම්පූර්ණයෙන්ම බ්‍රේක් කරානේ සම්පූර්ණයෙන්ම පරිවර්තනය කරනවා කියන තාප ශක්තියට. ඕන තාප ශක්තියට පරිවර්තනය කරා බ්‍රේක් පාරක් ගාලා ඔන්න ඊළඟ හෝල්ට් එකේ අපේ මගේ හෝල්ට් එකෙන් පස්සේ ඊළඟ හෝල්ට් එකේ නවත්තන්න 60 වේගෙන් කියලා 60 වේගෙන් ගිහිල්ලා නැවැත්තුවා. ඊට පස්සේ බ්‍රේක් එකදී දැන් ඔන්න බ්‍රේක් කරා අර මුළු චාලක ශක්තියම බ්‍රේක් කරා තාප ශක්තිය බවට පරිවර්තනය වෙනවා. එතකොට දැන් ලොකු ශක්තියක් තාප ශක්තිය බවට පරිවර්තනය වුණා. එතකොට මේ අපි දන්නවා තාප ශක්තිය ඕනම ද්‍රව්‍යයකට තාප ශක්තිය ලබා දෙද්දී ඒකේ වැඩි වෙන ඒකේ වෙනස් වෙන නැත්නම් වැඩි වෙන භෞතික රාශිය තමයි උෂ්ණත්වය කියන එක. කියන්නේ සෙල්සියස් අංශක වලින් සාමාන්‍යයෙන් අපි මනින්නේ. ඉතින් දැන් අපි හිතමු දැන් එක බ්‍රේක් පාරක් ඔන්නම ඒ කියන්නේ එක හෝල්ට් එකක නවත්තද්දි කිලෝමීටර් හෝල්ට් 20ක් තියෙනවා. ඔය එක හෝල්ට් එකකින් ඒ කියන්නේ මං නැගපු හෝල්ට් ඒ කියන හෝල්ට් එකෙන් පස්සේ කිලෝමීටරින් තියෙන ඊළඟ හෝල්ට් එකේ බ්‍රේක් පාර ගහද්දි අපි හිතමු මේ සෙල්සියස් මේ බ්‍රේක් ඩ්‍රම් එකක් දැන් බස් වල සාමාන්‍යයෙන් බ්‍රේක් ඩ්‍රම් තමයි තියෙන්නේ. හරිද? මම ඔය බ්‍රේක් ඩ්‍රම් එකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 10කින් වැඩි වුණා. ඒ කියන්නේ වෙනම බ්‍රේක් පාරවල් නැහැ. හෝල්ට් වලම විතරක් බ්‍රේක් කරලා හරි එක හෝල්ට් එකකදී සෙල්සියස් අංශක 10කින් බ්‍රේක් ඩ්‍රම් එක රත් වෙනවා. එතකොට දැන් මෙතන මේ කිලෝමීටර් 20ක් තියෙනවානේ. හෝල්ට් 20ක් තියෙනවා කිලෝමීටරෙන් කිලෝමීටර්. එතකොට මේ දැන් එක හෝල්ට් එක නවත්තද්දි කිලෝමීටර් එක හෝල්ට් එක නවත්තද්දි සෙල්සියස් අංශක 10කින් බ්‍රේක් ඩ්‍රම් එක රත් වෙනවා. එතකොට හෝල්ට් 20කින් නවත්තද්දි කියන්නේ අපි B කියන ටවුන් එකට යද්දි මේ ඩ්‍රම් එකට කොච්චර මේ උෂ්ණත්වය වැඩි වෙලාද? කියන්නේ 10 20ක් 200ක් සෙල්සියස් අංශක 200කින් මේ බ්‍රේක් ඩ්‍රම් එක රත් වෙලා තියෙන්න ඕනේ. එතකොට මේ සෙල්සියස් අංශක අපි 10 ගත්තේ බොහොම අඩු ප්‍රමාණයකින්. හරිද? ඇත්තම ප්‍රමාණය ගොඩක් ලොකු වගේක් අර විදිහට හිතුවොත් ඒ කියන්නේ සම්පූර්ණ චාලක ශක්තියම සම්පූර්ණයෙන්ම මොකද්ද ගන්නෙ? තාප ශක්තිය බවට හරියනත. එතකොට ලොකු ශක්තියක්. දැන් මෙතන මේ සෙල්සියස් අංශක 10කින් නෙමෙයි. එතකොට ඇත්තටම වැඩි වෙන්නේ. ලොකු සෙල්සියස් අංශක ප්‍රමාණයක උෂ්ණත්වයක් වැඩි වෙනවා. එහෙම සැලකුවොත්. දැන් මේක මේ ඇත්තම මේ කාරණේ ගැන අපි හිතන්න ඕන හින්දා පොඩි අගයක් මම ගත්තේ 10 සෙල්සියස් අංශක 10කින් වැඩි වෙනවා කියලා. දැන් ඕන්න එතකොට දැන් සෙල්සියස් අංශක 200ක් එනවා. ඒ ඉඳලා B කියන ටවුන් එකට මම යද්දි බ්‍රේක් ඩ්‍රම් එක සෙල්සියස් අංශක 200කින් වැඩි වෙලා. ඒක උෂ්ණත්වය. දැන් ඒකට අපි දැන් බ්‍රේක් ඩ්‍රම් එක මේ නිකම්ම නෙමෙයි තියෙන්නේ. ඔය බ්‍රේක් ඩ්‍රම් එක සම්බන්ධ වෙනවා ඇක්සලයකට. බස් එකේ පිටපස්සේ තියෙන ඇක්සලයක්. ඉතින් ඇක්සලේ මේ ඇක්සලේ ග්‍රීස් කරනවා, ඔයිල් කරනවා, බෙයාරින් තියෙන ඔයිල් සීල් තියෙනවා. ඒතකොට මේ ඔයිල් සීල් කියන්නේ මේ යකඩෙන් නෙමෙයි හදලා තියෙන්නේ. හරිද? ඔයිල් සීල් කියන එක යකඩෙන් නෙමෙයි හදලා තියෙන්නේ. ඔයිල් සීල් හදලා තියෙන්නේ රබර් වලින්. ඒතකොට මේ සාමාන්‍යයෙන් රබර් එක මේ දැන් අපි ගත්තේ සෙල්සියස් 10 ගත්තේ බොහොම අඩු උෂ්ණත්වය. කියන්නේ අපි හිතලා ගත්තේ මේ වැඩේ ගැන හොයන්න අපිට ලේසි හින්දා මීට වඩා ලොකු වගයක් ඇත්තටම එන්නේ සෙල්සියස් 10 නෙමෙයි. ඊට වඩා ලොකු උෂ්ණත්වයක් ඇති වෙන්නේ එහෙම චාලක ශක්තිය සම්පූර්ණයෙන්ම තාප ශක්තිය බවට පරිවර්තන වෙනවා. හැබැයි ලේසියට අපිට ලේසි ඉන්න ඕන හින්දා අපි සෙල්සියස් 10 අරගත්තේ. එතකොට දැන් මේ ඔයිල් සීල් එක කියන එක රබර් එකක් සාමාන්‍යයෙන් වෘත්තු සෙල්සියස් 200කට වගේ. දැන් මේ අපි පුළුවන් තරම් අඩුවෙන් අරගෙන බ්‍රේක් පාරකදී තාප ශක්තිය පුළුවන් තරම් අඩුවෙන් අරගෙන. එතකොටත් තව සෙල්සියස් 200ක්. දැන් ඕක ඇත්තම අගය ගත්තොත් මේ සෙල්සියස් ගන්න අපිට මේ බිංදු කොටකින් තමයි ලියන්නේ. හරිද? බිංදු 10කින් 15කින් ලියන්නත් වෙන්න පුළුවන්. එතකොට මේ හිතන්නකෝ දැන් එහෙම ඇත්තටම මේ චාලක ශක්තිය සම්පූර්ණයෙන්ම බ්‍රේක් කරා තාප ශක්තිය බවට පරිවර්තන වෙනවා නම් මේ ඔයිල් සීල් කියන ඒවා ඉතුරු වෙයිද? එතකොට ටයර් කියන ඒවා ඉතුරු වෙයිද? මොකද ටයර් එකත් සම්බන්ධලා තියෙන්නේ රිම් එක හරහා මේ බ්‍රේක් ඩ්‍රම් හරහා ඒ උෂ්ණත්වය ලැබෙනවනේ ඒකටත්. ඉතින් එතකොට ඇත්තටම එහෙම ඉතුරු වෙයිද? ඔය කොටස් ඔය විදිහට කියන්නේ ස්ටෙම් මේ බස් එකේ පිටිපස්සේ ඩිකි දාගෙන යන්නේ නැන්නේ බ්‍රේක් ඩ්‍රම් එක වැඩිපුර කියලානේ. ස්ටෑන්ඩ් එකෙන් ස්ටෑන්ඩ් එකට මාරු කරන්න. ඒ ඉඳලා B ට යද්දී බ්‍රේක් ඩ්‍රම් හතර මාරු කරනවා. ඊට පස්සේ ආපහු B ඉඳලා ඒකට A ට එද්දී අලු බ්‍රේක් ඩ්‍රම් හතරක් දාගෙන තමයි එන්නේ. එහෙම නැහනේ. එතකොට තේරෙන්න ඕන ඒ කතාව වැරදි. කියන්නේ සම්පූර්ණ මේ වාහනයක නැත්තම් ඕනම දැන් අපි බස් එකනේ. මේ බස් එකේ මේ සම්පූර්ණයෙන් ගබඩා වෙලා තියෙන චාලක ශක්තිය මේ බ්‍රේක් කරා තාප ශක්තිය බවට පරිවර්තන වෙන්න බෑ. පරිවර්තන වුණොත් මේ බස් එක ඉතුරු වෙන්නේ නැහැ. හරිද? බස් එකේ කොටස් ගැලිලා හතර වටේ යයි. හරිද? මොඩ වෘත්තු දෙන්නේ ඒ උෂ්ණත්වයට. එහෙම ලොකු ශක්තියක් තාප ශක්තිය බවට පරිවර්තන මේකට ලැබුණොත්
ඉතිං ඒක වැරදි කියලා දැන් ඔන්න තේරෙන්න ඕන. ඉතින් එතකොට අපි බලමු මේ ඇත්තට මොකද්ද මේකේ වෙන්නේ. අන්න ඒක ගැන අපි බලමු. ඒ කියන්නේ ඇත්තටම මේ දැන් අපි බ්‍රේක් ගහනවා කියලා දන්නවා. දැන් ඒකත් වැරදිලු ඇත්තටම මේ බ්‍රේක් වලින්වත් නෙමෙයිලු ඇත්තටම මේ වාහනේ නවතින්නේ. ඉතින් ඒ ගැන අපි ඊළඟට හොයමු මොකද්ද මේකේ වෙන්නේ කියලා.